Hello guys, welcome back to my channel. අද ඔයගොල්ලෝට අරන් ගිහලා තියෙනවා ගොඩක් ලේසියෙන්ම හදාගන්න පුළුවන් මෆින් රෙසිපි එකක්. එඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. Okay guys, මම ගා මෙතන තියෙනවා කේක් ෆ්ලවර් ග්‍රෑම් 200ක්. කේක් ෆ්ලවර් නැත්නම් normal ෆ්ලවර් උනත් ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන්. ඒ වගේම බේකින් පවුඩර් ග්‍රෑම් 5ක්, සීනි ග්‍රෑම් 180ක්, බිත්තර 4ක්, ඒ කියන්නේ ග්‍රෑම් 200ක්. ඒ වගේම එකට වැනිලා ග්‍රෑම් 5ක් දාගෙන තියෙනවා. අවසාන වශයෙන් මිල්ක් කරගත්ත බටර් ග්‍රෑම් 200ක්. Okay guys, අපි මුලින්ම අපේ බිත්තර ටිකයි සීනි ටිකයි බෝල් එකකට දාගෙන විස්ක් එකක් යූස් කරලා හොඳට මික්ස් කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට මේකට කේක් මික්ස් කරන කිසිම මැෂින් එකක් මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට අතින්ම මික්ස් කරගන්න පුළුවන්. ඒ වගේම පැය භාගයක් වගේ කාලයක් ඇතුළත ඔයගොල්ලන්ට මේක බේක් කරලා කන්න උනත් පුළුවන්. හරිම ලේසි රෙසිපි එකක් මේක. Okay guys, අපි ඊට පස්සේ අපි මික්ස් කරගත්ත එග් එකට අපි දාගන්න අපේ ෆ්ලවර් ටිකයි බේකින් පවුඩර් ටිකයි මේක අපි සිෆ්ට් කරලා තමයි දාගන්න ඕනේ. මොකද නැත්තම් පිටිවල බේකින් පවුඩර් එහෙම කැට හිටින්න පුළුවන්. ඒ නිසා මේක හොඳට මේ විදිහට හලාගෙන අනිවාර්යෙන් දාගන්නකොට මේ විදිහට බේකින් පවුඩර් කැට වගේ හිටියොත් ඒකත් අතින් පොඩි කරලා සම්පූර්ණයෙන් ඔක්කොම ටික දාගන්න. ඊට පස්සේ ආයෙත් විස්ක් එක යූස් කරලම මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. කැට මුකුත් හිටින්න නැති වෙන්න හොඳට අපි මේ බැටර් එක මික්ස් කරගන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට පේන ඇති මේක හොඳට මික්ස් වෙලා තිනවා. දැන් අපි අපේ මෙල්ට් කරගත්ත බටර් ටිකත් මේකට ඇඩ් කරගෙන මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ විදිහට හොඳට බටර් ටිකයි අපේ කලින් මික්ස් කරගත්ත මික්ස් එකයි හොඳට මික්ස් කරගන්න ඕනේ. සම්පූර්ණයෙන් මික්ස් වෙනකන් හොඳට මේ විදිහට මික්ස් කරගන්න. Okay guys, අපි මික්ස් කරගත්ත අපේ මෆින් බැටර් එක අපි දැන් අපේ පයිපින් බෑග් එකට දාගන්නවා. මම කලින් රෙඩි කරගත්ත පයිපින් බෑග් එකට මේ විදිහට සම්පූර්ණ මික්ස් එකම මම දාගන්නවා. ඒ වගේම guys මේ තියෙන මම රෙඩි කරගත්ත මගේ මෆින් මෝල්ඩ් එක මම ඒකට මෆින් පේපර් කප් ටිකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ මම මගේ මෆින් බැටර් එක මේ විදිහට පයිප් කරගන්නවා. සම්පූර්ණයෙන් උතුරු යන ගානටම පයිප් කරගන්න එපා. මේ විදිහට මම මේ පයිප් කරන ගානට උඩ ප්‍රමාණයට චුට්ටක් අඩුවෙන් වගේ පයිප් කරගන්න. ඒ වගේම මේ රෙසිපි එකෙන් ඕගොල්ලන්ට සාමාන්‍ය පොඩි මෆින් 12ක් විතර හදා ගන්න පුළුවන්. Okay guys, මම මේ පයිප් කරගත්ත මෆින් ටික උඩට බ්ලූබෙරි සහ රාස්බෙරි එකතු කරගන්නවා. ඔයගොල්ලන්ට කැමති නම් චොකලට් චිප් වගේ දෙයක් උනත් යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මුකුත් යූස් නොකර ප්ලේන් මෆින් විදිහට ඔයගොල්ලන්ට බේක් කරගන්නත් පුළුවන්. Okay guys, අපි මේ විදිහට බෙරි ටික දාගත්තට පස්සේ අපේ oven එක සෙල්සියස් අංශක 220ට ප්‍රීහීට් කරලා තියාගෙන ඊට පස්සේ ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 180ට දාලා විනාඩි 17ක් හොඳට මේක බේක් කරගන්න ඕනේ. ඔයගොල්ලෝ මේක බේක් කළේ උනාට පස්සේ ගන්න කලින් අනිවාර්යෙන් ටූත් පික් එකකින් හරි ඉරටෙන් හරි ඇනලා බලන්න ඇතුළ හොඳට බේක් වෙලාද කියලා. Okay guys, මේ තියෙන්නේ අපි බේක් කරගත්ත අපේ මෆින් ටික. ඔයගොල්ලන්ට පේනවා ඇති කොච්චර හොඳට මේ අපේ මෆින් ටික ඇවිල්ලා තියෙනවද කියලා. මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ මෆින් එක කොච්චර සොෆ්ට් එකට තියෙනවද කියලා. ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් මෆින් එක කොච්චර සොෆ්ට්ද කියලා. ඒ වගේම ඔයගොල්ලන්ට දවසක් දෙකක් වුණත් මේක මේ විදිහටම සොෆ්ට් එකට තියාගන්නත් පුළුවන් මේ මෆින් එක. ඒ වගේම හදන්න වුණත් හරිම ලේසි. පැය භාගයක් ඊටත් වැඩිය අඩු කාලයකින් වුණත් මේක හදලා ඉවර කරගන්න පුළුවන්. Okay guys, එහෙනම් ඔයගොල්ලෝ මේ රෙසිපි එක try කරලා බලන්න. try කරලා බලලා ඔයගොල්ලෝගේ ideas පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අලුත් recipes ගැන දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් see you in next video.